48 වෙනි ප්‍රශ්නය ශුද්‍ර ජීවීන් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරින් නිවැරදි වන්නේ කුමක්ද කුමන ඒවාද? ඒ දිලීර සූත්‍රිකා ශක්ති ප්‍රභවය ලෙස කාබනික රසායනික ද්‍රව්‍ය භාවිතා කර. දිලීර සූත්‍රිකා ගත්තොත් දිලීර කියන්නේ රසායනික විෂම පෝෂීන්. හරිද? රසායනික විෂම පෝෂීන් නිසා ශක්ති ප්‍රභවයේ විදියට භාවිතා කරන්නේ කාබනික රසායනික ද්‍රව්‍ය. කාබන් ප්‍රභවයේ විදියට කාබනික කාබන්. එතකොට දිලීර ශක්ති ප්‍රභවයේ ලෙස කාබනික රසායනික ද්‍රව්‍ය භාවිතා කරයි කියන ප්‍රකාශය නිවැරදි. මයිකෝප්ලාස්මා සහ ඊස්ට් අංකුර සෑදීම සහ ඛණ්ඩනය මගින් ප්‍රජනනය කර. ඊස්ට් කියන්නේ දිලීර යටතේ ඒකසෛලික දිලීර වලට ඊස්ට් තමයි උදාහරණයට දීලා තියෙන්නේ. එතකොට ඒකසෛලික දිලීර සිදු කරන ප්‍රජනන ආකාර දෙකක් එයාලා දීලා තියෙන. එකක් තමයි ඛණ්ඩනය අනිත් එක අංකුරණය. එතකොට ඊස්ට් ඛණ්ඩනය මගින් අලිංගික ප්‍රජනනය සිදු කරයි කියන එක හරි. ඊට පස්සේ මයිකෝප්ලාස්මාවන් ගත්තොත් අංකුරණය සහ විඛණ්ඩනය. මේගොල්ලෝ මයිකෝප්ලාස්මාවන් අංකුරණය හා විඛණ්ඩනය මගින් තමයි අලිංගික ප්‍රජනනය සිදු කරන්නේ. ඒ නිසා B ප්‍රකාශයත් නිවැරදි වෙනවා. C ඇසෙටෝබැක්ටර් වලට වර්ධනය විය හැකි සායු පරිසරවල පමණක් වුවත් පැසීම මගින් ශක්තිය නිපදවා ගැනීමට හැකිය. ඒ ප්‍රකාශය වැරදි. ඇසෙටෝබැක්ටර් කියන්නේ අනිවාර්ය ස්වායු ජීවී. අනිවාර්ය ස්වායු ජීවී. ඒගොල්ලෝ පැවැත්ම සඳහා ඔක්සිජන් අවශ්‍යය ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයේ ශක්තිය නිපදවයි. ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් තමයි ශක්තිය නිපදවන්නේ. ඒ ප්‍රකාශය වැරදි. සායු පරිසරවල පමණක් ජීවත්ව පැසීම මගින් ශක්තිය නිපදවා ගැනීම කියලා තියෙන උතර පැසීම මගින් ශක්තිය නිපදවා ගන්න අනිවාර්ය නිර්වායු. සායු වලත් ඉඳලා පැසීම මගින් උත්පදවා ගන්න පුළුවන්. කියන්නේ වෛකල්පික නිර්වායු ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් ශක්තිය නිපදවා ගැනීමෙන් මේ ශුද්‍ර ජීවීහු ඔක්සිජන් සහිත තත්ත්වවල වර්ධනය වීමේ ප්‍රවණතාවක් තියෙනවා. එහෙත් පැසීම භාවිතා කරමින් නිර්වායු පරිසරවලද ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ වෛකල්පික නිර්වායු. එස්ටෙරීසියා කෝලි වගේ අයට. එතකොට මේ ඇසෙටෝබැක්ටර් අනිවාර්ය සායු යාලට ඔක්සිජන් ඕනේ. යාල ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණයෙන් පමණයි ශක්තිය නිපදවා ගන්න. D අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීම සඳහා සයනොබැක්ටීරියා ඝන බිත්ති සහිත හෙටරොසිස්ට දරයි. මේකේ හෙටරොසිස්ට කියන සයනොබැක්ටීරියාවන්ට තියෙන හෙටරොසිස්ට කියලා විශේෂිත සෛල වර්ගයක්. මේක භාවිතා වෙන්නේ බොහෝ සයනොබැක්ටීරියාවන් වායුගෝලීය නයිට්‍රජන් තිර කිරීමේ හැකියාව දරනවා. ඒගොල්ලන්ගේ සමහර අයට බොහෝ විශේෂ වලට නයිට්‍රජන් තිර කිරීම විශේෂ සෛල වර්ගයක් වන හෙටරොසිස්ට තියෙන. නයිට්‍රජන් තිර කිරීමට ඇති විශේෂිත සෛල වර්ගයක් තමයි මේ හෙටරොසිස්ට කියලා කියන්නේ. හෙටරොසිස්ට තුළ නයිට්‍රජනේස් යන එන්සයිමයෙන් නයිට්‍රජන් තිර කිරීම උත්පේරණය වේ. නයිට්‍රජනේස් ඔක්සිජන් වායුවට සංවේදී ජලයෙන් වාතයෙන් හෝ අසල්වැසි ප්‍රභා සංශ්ලේෂී සෛල වලින් ඔක්සිජන් තම සෛලයට විසරණය වීම වළක්වා නයිට්‍රජනේස් ආරක්ෂා කිරීම සඳහා හෙටරොසිස්ට වල ඝනකම් බිත්ති ඇත. මේ හෙටරොසිස්ට වල ඝනකම් බිත්ති තියෙනවා. ඒ ඝනකම් බිත්ති ඇත. ඒකට හේතුව තමයි අර නයිට්‍රජනේස් ආරක්ෂා කිරීම. එතකොට සයනොබැක්ටීරියාවන්ට ඝන බිත්ති සහිත හෙටරොසිස්ට ඇත. හැබැයි මේ හෙටරොසිස්ට තියෙන්නේ මේ නයිට්‍රජන් තිර කිරීමට තමයි තියෙන්නේ. එතකොට මේ අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීම සඳහා තියෙන්නේ 1 නීට කියලා විශේෂිත සෛල ආකාරයක්. 1 නීට සයනොබැක්ටීරියාවන් තවත් විශේෂ සෛල ආකාරයක් වන 1 නීට දරයි. ඒවා සංචිත ආහාර හා ඝන බිත්ති දරන අක්‍රීය බීජාණු ආකාරයකි. සංචිත ආහාර ඝන බිත්ති දරන අක්‍රීය බීජාණු ආකාරය. ඒවා නියගයට සහ අධික උෂ්ණත්ව වලට ප්‍රතිරෝධීය.
වර්ධක සෛල වියලී ගියද අහිතකර පාරිසරික තත්ත්වවලදී නොනැසී පැවතීමට 1 නීට වලට හැකියාව ඇත. එතකොට අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීමට සඳහා සයනොබැක්ටීරියාවන්ට තියෙන්නේ ඝන බිත්ති සහිත 1 නීට. මේ ප්‍රකාශය වැරදි. දම්සල්ප බැක්ටීරියා කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන රසායනික ස්වයංපෝෂීන්ය. දම්සල්ප බැක්ටීරියා කියලා කියන්නේ ප්‍රභා ස්වයංපෝෂීන්. දම්සල්ප බැක්ටීරියා කියලා කියන්නේ ප්‍රභා ස්වයංපෝෂීන්. ශක්ති ප්‍රභවය ආලෝකය, ස්වයංපෝෂීන් නිසා කාබන් ප්‍රභවය අකාබනික කාබන් නැත්නම් කාබන් ඩයොක්සයිඩ්. දම්සල්ප බැක්ටීරියා කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන රසායනික නෙවෙයි ප්‍රභා ස්වයංපෝෂීන්. ඒ නිසා ප්‍රකාශය වැරදි. 48ට AB තමයි නිවැරදි වෙන්නේ. 48ට 3 තමයි නිවැරදි පිළිතුර වෙන්නේ.